අද මම ආවේ මහනුවරට. එමත් නැත්නම් කන්ද උඩරට රාජධානිය කියලා හඳුන්වන නගරයේ මැද පිහිටලා තියෙන කෙනෙක්ට ලේසියෙන් යන්න හිතෙන්නේ නැති තැනක් තමයි මේ බෝගම්බර බන්ධනාගාරය. වීඩියෝ එක පුරාවටම වැදගත් කරුණු රාශියක් ඔයාලත් එක්ක බෙදා ගන්න මම ලෑස්තියි. ඉතින් මෙතන ඉඳලා මගනුවර ටිකටම වීඩියෝ එක බලන්න. ශ්‍රී ලංකාවේ කොළඹ වැලිකඩ බන්ධනාගාරයෙන් පස්සේ රටේ තියෙන දෙවන විශාලතම බන්ධනාගාරය තමයි බෝගම්බර බන්ධනාගාරය. වසර 138ක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. මෙතන බෝගම්බර සංස්කෘතික උද්‍යානයක් විදිහට 2014න් පස්සේ දෙස් විදෙස් සංචාරකයින්ට දැක බලා ගන්න පුළුවන් විදිහට මේක ජනගත කරලා තියෙනවා. ඒ වගේම ඔයාලා ඇතුළට එන්න කලින් අනිවාර්යයෙන්ම කවුන්ටරෙන් ටිකට් පතක් මිලදී අරගෙන එන්න ඕනි. ඒක පුංචි රුපියල් 100ක් වගේ මුදලක් වෙන්නේ. බන්ධනාගාර පරිශ්‍රය පෙරවරු 9 ඉඳලා පසුරු 4:30 වෙනකන් මහජන ප්‍රදර්ශන සඳහා විවෘත කරලා තියෙනවා. මෙතන ඉන්න ආරක්ෂක නිලධාරී මහත්තුරු කිව්ව විදිහට රූපකථා කිරීම, මියුසිකල් ෂෝ ඒ වගේ දෙයක් තිබ්බම ඇරෙන්න අනිත් හැම දවසක්ම සාමාන්‍ය පරිදි මහජනතාවට විවෘත තැනක්. මෙතන ගොඩක් වේදනාවෙන් පිරිච්ච හිරගයක් කියලා කිව්වොත් හරි. මොකද ඒ තරම්ම ඒකේ පරිසරය දිහා බැලුවම, බිත්ති දිහා බැලුවම මේ වේදනාකාරී හැඟීම් බිත්තිවලට කාවැද්දිලා කියලා හිතෙනවා. ඔයාලා බලන්න මේ අරන් තියෙන හැම ෂොට් එකකම කලර් එක, එතකොට ලියලා තියෙන දේවල් හරිම සංකීර්ණයි. බන්ධනාගාරය තුල සෑම ආගමකටම මූලික තැනක් දීලා තියෙනවා කිව්වොත් නිවැරදි. මොකද අපි වැරැද්දක් කරපු ගමන්ම දෙවියන් බුදුන් ආදාන එක අපේ සිරිත. මෙතනදී 100%ක්ම ඒ වමනාව දැනෙනවා. දෙවියන් බුදුන් සිතුවමට නගන්න සහ වන්දනාමාන කරන්න භක්තියක් මේ සිරකරුවන්ට තිබිලා තියෙනවා. ඔයාලා මෙතනට ඇවිත් අවදානෙන්ම මේ දේවල් හොයලා බැලුවොත් ඔයාලට මේ දේවල් වල ඇත්ත තත්ත්වය තහවුරු කරගන්න පුළුවන්. ඒ නිසා මම කියන්නේ ඇවිත් බලන්න. මෙම හිරගෙදර පිළිබඳව කලාකරුවන් විසින් නිර්මාණය කරපු ගීත කිහිපයක් වෙත යොමු වෙමු. බලන ගමන් අහන්න. වැරැද්දක් නොකර හිර යන පිරිස බොහොම වැඩි. ඒකට හේතුව නීතිය හරිය විදිහට පාවිච්චි වෙන්නේ නැති අවස්ථා එනවා. ඒ වගේ මං අහලා තියෙනවා දළදා මාලිගාවේ තේවාව හඬ මේ බෝගම්බර හිරගෙදරට ඇහෙන බව. අවුරුදු 75කට පස්සේ නීතිය හරි විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒකට හේතුව වත්මන් ආණ්ඩුව. නීති හා සාමය සුරකින ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මේ වෙලාවේ මතක් කරන්න ඕනි. රැවැඩ මුරය අවසන් වන කනිසමට මිනී මැරීමේ වරදට ලැබෙන දඬුවම තමයි මරණීය දණ්ඩනය. නිර්දෝෂී පුද්ගලයෙක් මරණීය දණ්ඩනය සඳහා බොරු සාක්ෂියක් මත මරණීය දණ්ඩනය ලබා දෙන සැලැස්සුවොත් ඒ පුද්ගලයාට එරෙහිව මරණීය දණ්ඩනය දෙන්න පුළුවන්. නීති සංග්‍රහය අඩංගු වෙනවා. පන්තානේ කඳු දන්න එන්න නම දින සිරිදලදා ආමුත්. ඒ විදිහට තමයි ගීත 7ක් ඔයාලට අහන්න දුන්නේ. ඔයාලා අවධානයෙන් අහන් ඉදියා නම් පැරණි කාලේ වගේම වර්තමානයේ සින්දු අඩංගු වුණා. මම ලින්ක්ස් දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. මෙතන මම පැත්තේ තියෙන්නේ එළුම්ගහට නියම වෙලා ඉන්න හිරකාරයන්ව අවසාන දින කිහිපේ රඳවලා තියෙන කුටිය. ඔයාලට බලා ගන්න පුළුවන්.
ලදින කුටි කිහිපය මරණය දන්නේට පෙර අවසන් දවස් 7 තමයි මෙහෙම රඳවලා තියෙන්නේ. ඔයාලට මේ දේවල් දකින්න පුළුවන් බිම් මහලේ. එහෙමත් නැත්නම් ප්‍රධාන දොරටුවෙන් ආවට පස්සේ දැන් බලමු මෙතනින් ඇතුළට ගිහිල්ලා. ඇතුළට ගියාම පේන්නේ තුහාමුදුරුවන්ගේ පින්තූරයක්. මේ අනිත් එක කියන්න ඕනේ මේ හිරකාමර පුදුම ශක්තිමත් විදිහට හදලා තියෙන්නේ. ඉතාමත් ඝනකම බිත්ති සහ අගුළු දොරවල් වලින් සමන්විත වෙලා තියෙනවා මෙතන. ආරම්භ මේ වේදනාවක් වෙන්න ඇති සිරකරුවන්ට. මොකද මගේ කුටියක් ඇතුලේ ඉන්නවා කියන්නේ සතෙක් උනත් කුඩු කරලා හදනවා නම් ඒ සතට කොච්චර වේදනාවක් ඇතිද. දින සති මාස අවුරුදු ගණන් මේ වගේ හේලියක් දිහා බලාගෙන හිටියා කියන එක මගේ හිතට නම් බාවන්නේ. මිනිස්සු හරි පව්. මට මතක් වෙනවා මංගල ඩෙනෙක්ස් කලාකරුවගේ ගීතයක මේ විදිහට තියෙනවා. අවසන් වරට මගේ ඇස්පිය වෙන මොහොතේ බුදුහිමිරුව මට මැවී පෙනේවා. මෙතනට ගැලපෙනම පද කීපයක් කිව්වොත් නිවැරදි. මෙතන මාර කරුවලක් තියෙන්නේ. මෙතන වොෂ්රූම් එකක්. බිත්තිවල ගොඩක් දේවල් ලියලා තියෙනවා. මම ඒවා කියවන්න උත්සාහ කරේ නෑ. මේ තියෙන්නේ එල්ලුම් ගහ තියෙන කුටිය. සිරකරුවෙකුට එල්ලා මැරීමට ප්‍රථම තමන් අදාම ආගම අනුව ආගමික කතාවත් වල නිරත විය හැකි. අතිකරණ මරණ දඬුවම නියම පුද්ගලයෙක්ට ජනාධිපතිවරයා විසින් මරණ දඬුවම දෙන ස්ථානය, දිනය, වේලාව තීරණය කරනවා. එල්ලුම් ගහත් එක්කම මතක් වෙන දෙයක් තමයි අලුගෝසුවා කියන චරිතය. 1975 තමයි අවසන් වරට එල්ලා මරලා තියෙන්නේ. 524 දෙනෙක් මෙම එල්ලුම් ගහේ එල්ලලා මරලා තියෙනවා. පිටතට පැමිණීම දිනකට පැය භාගයයි මේ එල්ලුම් ගහ නියමිත පුද්ගලයෙකුට හිමිවන්නේ. වගේම මේ එල්ලුම් ගහේ තියෙන විශේෂත්වය එකපාර පුද්ගලයන් 30 දෙනෙක්ට මරණීය දඬුවම දෙන්න පුළුවන්. දැන් අපි යමු සෙකන්ඩ් ෆ්ලෝර් එකට, දෙවෙනි තට්ටුවට. මෙතන වොෂ්රූම් එකක් තියෙනවා. ඒ වගේම පොඩි පඩිපෙළකින් තමයි උඩට යන්න තියෙන්නේ. ආරංචි වල හැටියට තව එක එන්ට්‍රන්ස් එකක් තියෙනවා. ඒක කොහෙද තියෙනවද කියලා මට හොයාගන්න බැරි වුණා. ලී වලින් තමයි අත්වටවල් හදලා තියෙන්නේ. හරි ගයිස්, දෙවෙනි තට්ටුවට ආවට පස්සේ අපි බලමු අපිට වටපිටාව පේන විදිය. මෙතන බන්ධනාගාරය පිටිපස්සේ. එතකොට ඔය උඩින් පේන පාර තමයි බැවරවුමට යන ප්‍රධාන මාර්ගය. ඒ වගේම මට මතක විදිහට හන්තානට යන පාරක් තියෙනවා. ඔයාලට පේන ඇති බන්ධනාගාරය උසටම දැන් ගස් කොළන් වැවිලා කැලෑවක් වෙලා තියෙන්නේ. දැන් අපි යන් බැල්කනියෙන් අනිත් පැත්තට. මෙතනින් ඉස්සරහටම ගියාම හෝ යාළුවනේ, ඔහොම පෝස්ට් කරලා බලන්න දසපාරමිතා ගැන බිත්තියේ ලියලා තියෙන මොනවද කියලා. අර පැත්තට අපි තව ටිකකින් යනවා. ඊට කලින් අපි ඉස්සරහා ගේට් එක පැත්තට ගිහිල්ලෙමු. මෙතනින් කෙලින්ම ගියාම අපිට ප්‍රධාන ගේට්ටුව පේනවා. අපි උතනින් තමයි ඇතුළට ආවේ. තාමත් මිනිස්සු වෙනවා. මම ගියේ මෙතනට ඉරිදා දවසක. ඒ නිසා සෙනඟ ගොඩක් හිටියා. බන්ධනාගාර භූමිය හෙක්ටයාර 5.3ක්, ඒ කියන්නේ අක්කර 13ක භූමි ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඒ වගේම තට්ටු 3කින් යුක්තයි. වර්ග අඩි 91000ක ප්‍රධාන ගොඩනැගිල්ලක් කුටි 382කින් සමන්විත වෙනවා. ඒ වගේම සිරකරුවන් 408 දෙනෙක් රඳවාගෙන ඉඳලා තියෙනවා. ඒ වගේම බන්ධනාගාර රෝහල ගොඩනැගිල්ලකුත් තියෙනවා මෙතන. ඒක හරියට මොකක්ද කියලා මට හොයාගන්න බැරි වුණා. 1876 දී බරපතල වැරදිකරුවන් සහ මරණ දඬුවම නියම වූ සිරකරුවන් තමයි මෙතන රඳවලා තියලා තියෙන්නේ. මගේ මතකයට ආපු නම් දෙකක් සඳහන් කරන්න. මරුසිරා සහ සරදිය රඳවාගෙන හිටියා කියලා.
ආරංචි මාර්ගවල තියෙනවා. බ්‍රිතාන්‍ය යුගයේ එල්ලුම් ගහ ක්‍රියාත්මක වූ අවස්ථාවක් විදිහට වෘත්තීය මති අධිකාරියෙකු වූ පුද්ගලයෙකුට වත්තේ සේවකයෙකු මරා දැමීම සම්බන්ධයෙන් මරණ දඬුවම ලබා දීලා තියෙනවා. මම අහලා තියෙනවා මෙතන කොන්සර්ට්ස් වගේ දේවල් පවත්වනවා කියලා. ඒ වගේම අනිත් දේ තමයි පාසල් ළමුන්ට අධ්‍යාපන චාරිකා විදිහට එන්නත් පුළුවන්. ඔයාලට පේන මේ ගේට්ටුව සහ බිත්තිවල සැලසුම් බැස්ටීලෙන් ආభాෂය ලබලා ඉදි කරලා තියෙනවා. මෙතන නම් ගරා වැටලා තියෙන්නේ යන්නේ කවදානම්. දැන් ඔයාලට පේන්නේ මම ජනේලෙන් ආපස්සට ඇවිල්ලා කොරිඩෝරේ මෙහා කෙළවරට ඇවිල්ලා ආයෙත් ඉස්සරහට යන ගමන් ඉන්නේ. මෙතන කාමරය. මේ කාමරවල එක එක ආකාරයේ චිත්‍ර ඇඳලා තියෙනවා. එකකට එකක් නොදෙවෙනි නිර්මාණ තමයි දකින්න තියෙන්නේ. අපි යනකොටත් එතෙන්ට ගොඩක් ට්‍රැවල් කරන අංගිලා මල්ලා වගේම අම්මලා තාත්තලාත් ඇවිල්ලා ඉඳියා. ඔයාලට පල්ලෙහාම පේන්නෙත් ඒ වගේ ආපු කට්ටිය. මේ තියෙන්නේ මාර මම පල්ලෙහා ඉඳලා බැලුවහම උඩ පේන තැන එතන ඔයාලට පේනවා ඇති සිරිත් දළදා නමිදුම සැමදා. එතන ස්ටිකර් එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති අතන හංසපුට්ටුව තමයි තියෙන්නේ ඇඳලා. මේ උඩ සියලුම දිහා බලුවම ඔයාලට පේනවා ඇති කොච්චර ශක්තිමත් විදිහට හදලා තියෙනවද කියලා. දැව් වලින් එහෙම නැත්නම් ටිම්බර් කියලා කියනවා අපි. එතනින් උඩට යන්න බෑ. එතනින් කාවරණය කරලා තියෙන්නේ. මට මෙන්න මෙතෙන්ට ආවට පස්සේ එකපාරට මතකයට ආවේ හිස් අත් කියලා මියුසික් වීඩියෝ එකක් සමිත් ගෝමස් එක මේ යුකී ෆීචර් කරපු එකක්. 2019 දී තමයි ඒක රිලීස් වුණේ. එයා කරලා තිබ්බ මේ ලස්සන එකක් මේ මෙතන සිරකරුවෙකුගේ ඒ ජීවිත කතාව ලස්සනට මෙතන ෂූට් කරලා තිබ්බා. කැමති කෙනෙක් ඉන්නවනම් YouTube එකේ තියෙනවා වීඩියෝ එක හොයාගෙන බලන්න. මාරම ඒකේ ස්ටෝරි බලුවාම ගොඩාක්ම මේකේ තියෙන සාරාංශය ඒ මියුසික් වීඩියෝ එක ඇතුලේ තිබ්බා කිව්වොත් හරි. කියන්නේ හිරකාරයෙක් විඳින වේදනාව එතනින් මරණය දක්වා යන ගමන් මාර්ගය. කියන්නේ ඒක එක්තරා මාධ්‍යයක්. ඒක මියුසික් වීඩියෝ එක තරම් මාධ්‍යයකින් ඒ ඉදිරිපත් කිරීම ඇතුලේ ඒ දේ හරියට කලපලා තියෙනවා. මට නම් මේක ඇතුලේ කොච්චර ඇවිද්දත් මාර නිදහසක් දැනෙන්නේ. උඩටට්ටුව නිසා. ඒක කියලා නිම කරන්න බෑ. ඒ වගේ තැනක් තමයි මෙතනත්. මෙතනත් මාරම නිදහසක් දැනෙන්නේ මේ කවුළුවෙන් ඉරෙලිය දිහා බලද්දී. මම මොහොතකට හිරකාරයෙක් වුණා. ඒක තමයි දැන් ඔයාලට බලන්න පුළුවන්. හිරකාර මෙච්චර ලස්සන ඩිසයින් විදිහට නම් ඉන්නේ නැහැ කියන මම දන්නවා. සිරකරුවෝද මිනිස්සුયો කියලා මම අහලා තියෙනවා. මගේ බුදුදහමෙත් කියලා තියෙනවා. ඉතින් මම බ්ලොගර් කෙනෙක් නේ. ඉතින් බ්ලොග් එකක් කරද්දී ඒ තියෙන පරිසරයේ භාවිතාවන් පාවිච්චි කරලා යම් කිසි දෙයක් ඉතින් බලන්න ප්‍රේක්ෂකයින්ට දෙන්න ඕනේ. ඉතින් ඒක තමයි මම කළේ. දැන් මම ආයෙත් ඉස්සරහට යනවා. ආපු පාරේම ආපු පැත්තටම ඔය උතනින් තියෙන එනි වගේ කලින් කිව්වා වගේම උල්ට යන්න බෑ. අබලන් වෙලා තියෙන්නේ. ඒ නිසාම තමයි මෙතන බලාගන්න එතන ආවරණය කරලා වහලා තියෙන්නේ. තමන්ගේ ආරක්ෂාව තමන් සලස ගන්න ඕනේ. යන්න එපා කියලා තියෙන තැන් වලට යන්න නරකයි. මේ තියෙන එළිය මාරම ලස්සනයි. මම මේ කලයකට කැමති මේ වටපිටාවේ ඒ ස්වභාවික ගතිය ඇවිල්ලා තියෙන්නේ. අවුවට ඇස්සට දෙවිලා හේදිලා
මාර ඉඩක් තියෙන මම ගාඩන් එකේ ඇවිද්දේ නෑ. හැබැයි කාලේ වෙලාව මදි හින්දා හැබැයි මං තව දවසක ගියොත් මම අනිවාර්යෙන් ඇවිදින්න බලාපොරොත්තු වෙනවා මේක වටේ. ගොඩාක් ලොකු බිල්ඩින් එකක්. vlog එකේ අවසාන විනාඩි කිහිපයට ළඟා වෙලා ඉන්නේ. ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා ආදරෙන්ම අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඔයාලගේ අදහස කමෙන්ට් එකක් විදිහට මොනියම් හෝ අදහසක් තියෙනවා නම් ඒක මගෙත් එක්ක බෙදා ගන්න. ඒක මට ලොකු හයියක් මගේ ඉදිරි වැඩ කටයුතු වලට. ඉදිරි තප්පර කිහිපයේ තියෙන වීඩියෝ ක්ලිප් එක VFX නෙවෙයි මම කැප්චර් කරගත් එකක්. අම්මට තම වන්ඩියක් අරන් දීලා නැහැ. බඩුපත් වුණොත් කවුරුත් ඇවිත් වන්දි දෙන්නේ නැහැ. බඩුපත් වුණාම ඉතින් වෙනදා වගේ වීඩියෝ එක පුරාවටම රැඳිලා ඉඳපු යාළුවන්ට ගොඩක් ස්තුතියි. ඉතින් ඔයාලත් බලලා මේකෙන් දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන්ම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, අනිත් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න, මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලගේ වටිනා උදව්වෙන් තමයි මේ channel එකේ ඉදිරි වීඩියෝස් ක්වොලිටිය සහ වෙනස්ම කන්ටෙන්ට් බලා ගන්න පුළුවන්. ඉතින් ඒක ගැනත් මතක් කරමින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මිනිස් ආත්මයක් ලැබනවා කියන්නේ ඊටමත් උතුම් කත්නෝරුවේ සිරිදම්ම හිමි කියනවා වගේ අපිට වෙනවට අකමැති දේ අනුන්ට කරන්න එපා. ඉරකවල් තියෙන මිනිසුන්ගෙන් පිර වෙන්න නෙවෙයි, පුරවන්න නෙවෙයි. මේ පණිවිඩෙත් දෙන ගමන් මම අදට සමුගන්නවා. ඔයාලට දුස්සරණයි.